අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙව අරන් කියා ඉන්න ඕනන්නේත් නෑ නේද මාත්? ඈ හොරකම් නොකරන අය මෙතන ඉන්නවා නම් කීප දෙනෙක් ඇත්තේ. අනිත් ඔක්කොම හොරකම් කරනවා. ස්වාමීන් වහන්සේ උපාසකම්මලා ඔව් මට මතකයි උපාසකම්මා කෙනෙක් අතු ගගා යනවා. අල්ලපු අතේ ගහ නැමිලා තියෙන්නේ උන්දලයි වාත්ත පැත්තට. වැටුණා දිස් කාලා පොල් ගෙඩිය. මේ උන්දා ඉදලෙන් පෙරලනවලු. අර වාත්තේ කොල්ලා මට කියනවා. මේ උන්දා ඉදලෙන් පෙරනවලු උන්දාගේ මිදුලට. අපේ හාමුදුරනේ සිල් ගන්න යන අම්මා කෙනෙක්. මන් ලැජ්ජාවට මොනවත් කියන්න ගියේ නෑ කියලා. බලන්නකො. උගේ එක හොරකම් කරන එක කියන්න අර කොල්ලා යන්නේ ලැජ්ජාවට. ඇයි? සිල් ගන්න ලෝක්කි මේ කරන වැඩේට. ඒ ලෝක්කිට ගිහිල්ලා බැන්නාම හොරකම දැක්කා කියලා ඇඟෙව්වහම ඒ උන්දාට ඇති වෙන ලැජ්ජාව ඉදිරියේ අර කොල්ලට පේනවා අම්මා කෙනෙක් අපහසුතාවයටපත් වෙනවා. ඒ හින්දා මා නොයා යුතුයි. බලන්නකො බෝසත් ගතිය. කොල්ලගේ බෝසත් ගතිය. ලොක්කිගේ වල් ගතිය. ඒ තරමට පව්. හොරකම් කරන්න පුළුවන්. ඔබ නොදුටුවාට බොහෝ දේ. හොරකම් කරන්න පුළුවන්. මොනවාද හොරකම් කරන්න? ඔයාලා මොනවාද හොරකම් කරන්නේ? ස්වාමීන් වහන්සේ ඇත්තටම මන්නන්නේ නැහැ. ඔය මන්නන්නේ නැහැ කියන අපලට මම පෙන්නනවා දැන් යන්න ඉස්සෙල්ලා. මොනවාද ඇත්තටම හොරකම් කරන්න පුළුවන් මේ ලෝකේ? ඔව් අපච්චි මලංගනේ අපච්චිගෙන් උත්තරේ. මිනිස්සු හොරකම් කරන්නේ උතුම් වස්තු තුනක් තියෙනවා ලෝකේ. එකක් කාලය, එකක් ශ්‍රමය, අනික ධනය. ධනයට මේ භෞතික සියලු වස්තු අයිති. ඒ භෞතික වස්තු නිර්මාණය වන්නේ කාලයේ සහ ශ්‍රමයේ තියෙන එකතුවෙන්. හැබැයි මහත්තයා පොලිසිය අය රැට දානවා මුර සංචාරෙට. මේකලා පන්සලක් අල්ලලා කැවිලිත් කාලා තේත් බීලා බංකුවක් දාලා බුදියනවා. එළි වෙනකම් බුදියලා පාන්දර 5ට ආපහු නැගිටලා යනවා. මන් දවසක් බනට ගිහිල්ලා එනකොට බිත්තියට හේතු කරලා T56 උඩු බැලිය අතර බුදි ඌරෝ වාගේ ගොරෝනවා. ඇයි? හොරට කාලා හොර කසිප්පුත් බීලා මෙවුන් පෙරිලා බුදි. වෙන එකෙක් ආවනම් අර කාරගෙන ඉවලා ටට්ටක් ගාලා තිබ්බා ගියා. වගේ අමනයෝ බුදි. මං හීන් සැරේ ගත්තා. හීන් සැරේ අරගෙන අල්මාරියට දැම්මා. මම කාමරේ දාලා මං කාමරේ ලොක් කරගෙන නිදාගත්තා. පාන්දර නැගිට 4 මාට විතර මට ඇහෙනවා දැන් යට තුස්නීම් භාවයෙන් මේ දුවනවා. මම කාමරේ ළඟටත් ආවා. අඳුරෝ ඇදලා නෑ වාගේ කියනවා. තාට්ටු කෙරුවා මං ඇරියේ නෑ දොර. මෙවුන් පන්සල පුරා දුවලා ගියා පොලිසියට. ගිහිල්ලා තව සගයෝ 4-5 දෙනෙකුත් අරගෙන මං උදේ අතු ගන්නකොට මේන් එනවා. ඇවිල්ලා කතා බතා නැතුව ඇවිදිනවා පන්සලේ. මම මොකද ඒක හොරාරක් හොයනවා වාගේ. ඔල්මාදිද උදේ පාන්දර. කියනකොට ළඟට ආවා. අපේ හාමුදුරුවනේ ඊයේ අපේ රාලාමිලා දෙන්නෙක් මෙහි ඇවිල්ලා ඉඳලා තියෙනවා තුවක්කුවක් නැතිලා. මං කොමනයකෝ රාලාහමි ගාව තිබ්බ තුවක්කුව නැති වෙන්නේ කොහොමද? මෙවුන් බුතියගෙන හාමුදුරුවෝ තුවක්කුව බිත්තියට හේතු කෙරුවා කියන්නේ. මං කිව්වා එහෙනම් අනිකෙන් වෙඩි තියාපිය කියලා. වෙන මොනවද කියන්නේ? මං කිව්වා මාත්මේ බනට ගිහිල්ලා ඇවිල්ලා පාන්දර ආවේ ඕන එකක් කරගනින්න කියලා මං අතු ගෑවා. මං හැබැයි පාන්දරින්ම ඕවයිසි මහත්තයාට කෝල් එකක් දුන්නා මහත්තයා. මෙහෙම එකක් වෙලා තියෙනවා තුවක්කුව අල්මාරියේ තියෙනවා. ඔහෙ නටපුවාවයි කිව්වා මං. බැරිම තැන ඕවයිසි මහත්තයාට කියලා ගිහින් දවස් 2ක් විතර හෙව්වා මෙව්වා. හොයලා ගිහින් කිව්වා
කිව්වම බැනලා තවත් දවස් දෙකක් විතර රස්තිය අදු කෙරෙව්වා. ඒකොල්ල එක්කගෙන අපේ බණ මඩුවට ආවා ඔක්කොමලා බණ මඩුවට එක්කගෙන ඇවිල්ලා වාඩි කෙරෙව්වා. වාඩි කරලා මං කිව්වා මහත්තයාට කියන්න තියෙන දේක් කියන්නකෝ ඊට පස්සේ මං කියන්නම් කියලා. මම පාචනය වෙනකන් කිව්වා කොරනෙව්වා. පාචනය වෙනකන් කිව්වා. ඒ තරම් බලන්නකො රාජකාරියට දීපු කාලය රාජකාරියේ යොදවන්න තිබ්බ ශ්‍රමය දෙකම ගුලි කරලා බුදියාගෙන රාජ්‍ය සම්පත්ද අයාලේ අවභාවිතාවේ යොදවා අනාරක්ෂිත කොට මහා අපරාධකරුවන් නිර්මාණය කරන්නට ඔවුන්ට ඉනිමන් සපයා මාසේ අන්තිමට පඩිය ගන්න මේක කාලයක් හොරකම් කරලා ශ්‍රමයක් හොරකම් කරලා ධනයක් හොරකම් කරලා ඒක ගේ ඇතුලේ ඉඳලා පුතා මහරජ මැදුර දක්වාම මේ ලංකාවේ තියෙනවා එක එක ප්‍රමාණවලින් අවාස කුලියට යන මිනිහත් මහත්තයා එහෙම කුලියට යන මිනිහා අර ගන්න පඩියට සරිලන්න වැඩේ කරන්නේ කල් මර මග ඇර අර මිනිහාගේ වැඩේ දවසේ එක දවස් 3කට විතර පිරිමහමින් කරමින් විනාශයක් කරනවා කාලයයි ශ්‍රමයයි ධනයයි තුනම හොරකම් කරනවා මේ රාජ්‍ය සේවයේ සියලුම පහේ රාජ්‍ය නිලධාරීන් අත්තලොස්සක් රාජ්‍ය නිලධාරියෝ ඇති තෝරන්න අමාරු තරමට බහුතරයක් රාජ්‍ය නිලධාරියෝ කාලයයි ශ්‍රමයයි ධනයයි තුනම හොරකම් කරනවා මේ විදිහට අපරාධ කරන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස වෙසන මේ පුණ්‍යවන්ත භූමියේ වසන අපි සැබෑම මිනිසුන් දැයි ඔබ බලන්න ඔබ ඇත්තටම මේ සිල්පද රකින්නවාද හොඳට බලන්න බොරුවක් නේද කරන්න කියලා හෘද සාක්ෂියට එකඟවම පිළිගන්න පිළි අරගෙන නිවැරදි මිනිහෙක් වෙන්න වීරිය කරන්න අලුත් ආරම්භයක් ගන්න බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී අනුදැන වදාරනවා ආර්ය මාර්ගයේ විස්තර කරන තැන වීරිය වඩන්න කියනවා කොහොමද වීරිය වඩන්න කියන්නේ අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhāvanāya pāripūriyā චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති තී වඩන්නලු වීරිය මොනවටද නොකරපු පව් නොකරන්න පාරිශුද්ධභාවය රැක ගන්න වීරිය කරන්න ඕන කරපු පව් නවත්තන්න වීරිය කරන්න ඕන මේ රටට ඕන මේක මෙතෙක් කළ පව් නවත්තන්න වීරිය කරන්න ඕන නොකරපු පව් නොකර ආරක්ෂා කරන ගමන් කරපු පව් නවත්තන්න වීරිය කොට නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න ඕන නොකරපු හොඳ කර්මාන්ත පටන් ගන්න ඕන සම්පත් බහුල රටේ කර්මාන්ත නැති රටේ සිරිමාවෝ මැතිනිය ජීවත් වෙලා ආරම්භ කරන ලද 1000 ගාණක් කර්මාන්ත මේකලා වසා දමා ගිනිතියා දි รา පත් වෙන්න හැරියා විනා ආය ආරම්භ කළ කර්මාන්ත නැහැ. ඒ ඔක්කොම ඉවරයි. කර්මාන්ත ආරම්භ වෙන්නේ නැතුව රටක් කොහොමද සංවර්ධනය කරන්නේ? වැඩ කරන්නේ නැතුව, නිෂ්පාදනය කරන්නේ නැතුව ගෙදරක කන්නේ කොහොමද? බෑනේ. එයින්ද හැම මිනිහෙක්ම තමන්ගේ ගේ ඇතුලේ ඉඳලා අනුන්ට අතපාන්නේ නැතුව දිරියෙන් නැගිටින්න කරපු පව් මොනවද? කළ වැරදි මොනවද? නුවණින් දැකලා ඒව අතෑරලා අලුත් ආරම්භයක් ගන්න නොකල හොඳ වැඩ පටන් ගන්න. නොකල හොඳ වැඩ. එතකොට දිනුව හැකි ලෝකේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මම දැක්කා. ජනාධිපතිතුමා වර්තමානයේ සංවර්ධනීය සැලසුමක් අරන් ඇවිල්ලා තියෙනවා. ආශ්වාසුම 4 ලක්ෂයකට දෙනවලු අලුතෙන්.
ඕ සම්වර්ධන සැලසුම පුතා. අංක 1. හිඟන්න 4 ලක්ෂයක් අලුතෙන්. ශ්‍රී ලංකා පින්කෙතට. මේ වාගේ දුර්ජන සැලසුම් තියෙන දුෂ්ට සැලසුම් තියෙන නිවට කොන්ද පණ නැති අමන රාජ්‍යයකට තියනවාද පුතා හෙටක් නෑ. ඕවද අලුත් ආරම්භය අලුත් සැලසුම. හොරා කාපු එව්වා සියල්ලම නවත්තවුවා නම් අපතේ යන එක සියල්ලම නැවැත්තුවා නම් සම්වර්ධනීය. වැව් අමුණු ටික සස්ත්‍රීක කළා නම් කුඹුරු යායවල් ටික සම්වර්ධනය කළා නම් ගොවියාව ආරක්ෂා කළා නම් රට පෝසත්. අතපාන්නේ රටේ ඇති නිෂ්පාදන තක්සේරු කොට ලෝකය දිහා බලලා ඒවා පිටරට යවුවා නම් එහෙන් එන කහල් ගොඩට සල්ලි දීලා මේ රටට ගන්න මේ කලාට අපේ බවභෝග ටික පිටරට යවලා සල්ලි හම්බ කරගන්න බෑනේ. බලන්න. මං එංගලන්තේ හිටියා ගිහිල්ලා පහුගිය දවස්වල මාසයක් කරපිංච රුපියල් 70000යි. කරපිංච කිලෝ එකක් 70000යි. අවම. කරපිංච කැලෑ තියෙන්නේ පුතා. අපේ රටේ කරපිංච කැලෑ. මිනිසුන්ගෙන් 18 ගනි. 69000ක්ම අතරමඟට මුහුදට. රටේ මිනිහට 1000ක් හම්බෙනවා. ඒ තරම් දැක්මක් නැති පව් જાති. මං ගියම් දැන් සති 3කට උඩදී දෙහි කැඩුවා. දෙහි කිලෝ 2500 ගන්න. 2,65,000ක් විතර හම්බුණා. ඒක ඊට මාසයකට කලින් වික්කා නම් 22 ලක්ෂයක්. ඒ දෙහි ටිකටම 22 ලක්ෂයක් ගන්න තිබ්බා ඊට කලින් මාසෙ වික්කා නම්. බලන්න 22 ලක්ෂයක් වටිනා එක 2,60,000කට දෙන්න මිල දෝලණය වෙලානේ දින 30ක් ඇතුළේ. මේක තුලණය කරන්න පාරිභෝගිකයාටත් ගොවියාටත් ව්‍යාපාරිකයාටත් තුන් දෙනාටම සතුටු විය හැකි සම මිලක දෝලණය කරන්නට තරම් හැකි හයිය නැති කාලකන්ණි පරගැති මේකල ආර්ථික විශේෂඥයෝලු. ඒගොල්ලෝ රට සම්වර්ධනය කරනවා. සදාකාලිකම හිඟන්නෝ මිසක් මේ යන ගමනේ හෙටක් නැහැ. ඒ හින්දා දැක දැන ඔය තියෙන එකත් හොරා නොකා ලස්සන ගමනක් යන්න මහන්සි ගන්න. අවබෝධයෙන් මහන්සි ගන්න. අපිට ලැබිලා තියෙන කාලය සීමිතයි. කාලය සීමිතයි. මට දැන් බණ කියන්න දීපු කාලය ඉවරයි. මම දැන් මට දීපු කාලය හැර ආපහු කියන්න ගත්ත ගමන් සිද්ධ වෙන ආලාභ ටික ඔබේ බොහෝ වැඩ අපතේ යනවා. මගේ බොහෝ වැඩ අපතේ යනවා. එහෙනම් අදාළ කාලය සකසුරුහන් කොට නිර්මාණශීලී ගමනක් යන්න වීරිය කරන්න ඕන. කාලයයි ශ්‍රමයයි ධනයයි දෙක වටිනාම විශ්වයක් නිර්මාණය කරන උත්තම වස්තු. ඒ අතර කාලයට සහ ශ්‍රමයට පුදුම වටිනාකමක් තියෙනවා. උදේට හිස් අතින් එළියට බහපු මිනිහා කාගේ හරි කුලියකට යනවා. උදේ 8ට පැය 8ක් වැඩ කරනවා. අර ඉඩම් හිමියාගේ වත්තේ මොනවාද යදී කරන්නේ? ඔහුගේ පැය 8ක කාලයක් ඔහු ගතේ සවියක්. කාලයයි ශ්‍රමයයි දෙක අර මිනිහාගේ වත්තට මේ මිනිස්සයා දෙනවා. හැන්දෑවට වත්ත හිමියා රුපියල් 3000ක් දෙනවා. කාලය වැය කරලා ශ්‍රමය වැය කරලා මොකක්ද හම්බෙලා තියෙන්නේ? ධනය. කාලය නැමැති වස්තුවත් ශ්‍රමය නැමැති වස්තුවත් එක්කල කල නිර්මාණය වන්නේ වටිනා ධනයක්. ආන්ගේ ධනයත් සුරක්ෂිත කොට අයාලේ නොයවා පුණ්‍යවන්ත විදියට රකින්න ඕන. ඒ අහිංසක මිනිහාගේ ධනය අරන් කඩේට යනකොට කඩේ මුදලාලියා උදුරා ගන්නවා නම් අසාධාරණ විදියට හොරා කනවා නම් අර මිනිහාගේ කාලේනුයි ශ්‍රමේනුයි ධනේනුයි වැඩක් නැහැ. 1ට 3යි 1ට 4යි බඩු මිල. ඇත්තම මිලද? නෑ. මාකට් එකේ 165ට වටක්ක කිලෝ එක ගන්නකොට
ඊට කිලෝමීටර 15කට මෙහා පොලේ විකුණනවා 450යි පුතා. අතන 165යි මෙතන 450යි. මේ අහිංසකයාම තැලෙන නිස්පාදකයාම තලන වැඩ කරන එකාම තලන මේ පෞකාර සමාජ ක්‍රමයේ ඇතුලේ පුතා හුරා කන හොරා කන ගතිය වැඩි. ආන් එක නවත්තවුවේ නැත්තම් නිවන්න. තව සිල්පද 3ක් තියෙනවා පුතා. ඒකත් තොපට නෑ. එහෙනම් කියා ඔට්ටු වෙනවාට වඩා හිතලා බලාපල්ලා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සිල්පදද ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමෙන් කෝපාවිෂ්ඨ වන මෝඩයෝ කෝපාවිෂ්ඨ වී බාධා කළා කියලා කියනවා. බාධා කරන්නේ පුතා මෝඩයෝ තමයි. කාමයේ වරදවා හැසිරීම බරපතල සිල්පදයක්. අනිත් සිල්පද 4ම රකින්න දෙන්නේ නැත්තේ මේ සිල්පදේ බිඳීම. කාමයේ වරදවා හැසිරීමේ සිල්පදය නොරකින්න නිසා තමයි අනිත් සිල්පද රකින්න බැරි. හොඳට බලන්නකො සත්තු මරන්නේ අය ඉන්ද්‍රියම් පිනවන්න. හොරකම් කරන්නේ අය ඉන්ද්‍රියම් පිනවන්න. බොරු කියන්නේ අය ඉන්ද්‍රියම් පිනවන්න. අරක්කු බොන්නේ අය මත්ද්‍රව්‍ය ගන්න අය ඉන්ද්‍රියම් පිනවන්න. ඉන්ද්‍රියම් වැරදි විදියට පිනවීම තමයි කාමයේ වරදවා හැසිරීම. ඒ සිල්පදේ රැක්කා නම් අනිත් 4 නිකම්ම රැකෙන්න. ඒ හින්දා අවබෝධයයි ඕනන්නේ. නිකම් බොරුවට සිල් ගන්නා තැන්වල පන්සිල් ගන්නා තැන්වල දෑත එක් කරලා කියන්නම් බාලේ කියලා පැනලා යන පදපරම මිනිස්සු වෙලා අපායට යන්න එපා. ඔබ අවබෝධයෙන් ඒ කියවන එක මේ සත්‍යවාදී ලෝකේ කවරක් දැයි විමර්ශනය කොට පරීක්ෂණ කොට නිරීක්ෂණ කොට නිගමනයට පැමිණීම විද්‍යාව. අවිද්‍යාවෙන් දුරු විද්‍යාව ලබාගෙන අවිද්‍යාවෙන් මෝහයෙන් මෝඩකමෙන් වැසී ගිය ලෝකයෙන් එළියට අවුදින් ආලෝකමත් බුද්ධියේ ආලෝකයෙන් ලොව දකින්නට හැකි වරම් පංචශීල ප්‍රතිපත්තිය ගරු කරමින් යන සත්පුරුෂයන් හැටියට ඔබේ ජීවිතය නිර්මාණය කරගෙන මේ වැටී ඇති ශ්‍රී ලංකාව නැවත නගා සිටුවා බිඳී ඇති ශ්‍රී ලංකාව නැවත ඒකාබද්ධ කොට පාපයෙන් වැසී මිරිකී අපාගාමී වන මේ ශ්‍රී ලංකාව නිර්වාණගාමී පුණ්‍යවන්ත දේශයක් කොට හිඟා කන ශ්‍රී ලංකාව සෞභාග්‍යයෙන් සපිරි උත්තම පුණ්‍ය භූමියක් කරන්නට ඔබට පංචශීල ප්‍රතිපත්තිය රකින්නට වරම් නැනනුවන පසක් වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කොට පින් අනුමෝදන් වෙන්න ලෑස්ති වෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ඔහොම්මම ඉන්න කලබල නැතුව පින් අනුමෝදන් වෙලාම නැගිටිමු. එතකොට කාටවත් අවහිරයක් නැහැ. සාමාන්‍ය ස්වභාවය බණ ඉවරලා පිරිකර පූජා කළෙත් නැහැ, පින් දුන්නෙත් නැහැ, ආශිර්වාද කළෙත් නැහැ. මෙවුන්දල හරක් ගාලා කඩා ගත්තා වාගේ ඉබාගාතේ දුවනවා. අර තප්පර දෙක තුනක කාලය වැය කරලා පින්කම අතිශය ලස්සන කරමින් යන්න එපා. දැන් මං එනකොට සාදුකාර පැවැත්තුවා. දැන් යන්න යනකොට උපාසකම්මලා මගේ අතිනුත් අල්ලනවා. උන්දගේ හිතේ මේ ළඟින් යන්නේ උන්දගේ සගයෙක් කියලා. උන්දට ඇහ කන පේන්නෙත් නැහැ. අප්පච්චි කියලා මේ ඊයේ පෙරේ දැල්ලුවා. උපාසකම්මා කියලාම අම්මේ අපේ අනිත් ඒ හොඳ අන්දෝරුපති යන්න නැතුව යනවා ඉතින්. කොහෙද මේ නිවනටද? නෑ අඳුරේ අපායට යන්නේ කොහෙද දන්නේ නැහැ, ඉන්නේ කොතන දන්නේ නැහැ, අල්ලුවේ මොකද්ද දන්නේ නැහැ. ඔහේ අල්ල යනවා. කෝදන්
කොතනක පිදුවත් මුනිදුන් උදෙසා කියලා හැමෝටම සාදුකාරයක් පවත්වන්න කියලා පූජා කරමු පුතේ. මේ ඉන්න පිරිසට අනුමෝදන් කරන්න ගියොත් එහෙම ඒක බාර දූර කාර්යයක්.